ඉවර කරපු තමයි කරේ. ඒතර මම සාමාන්‍යයෙන් අද උදේ 7 ඉඳන් දැන් වෙලාව 10:00මාරයි සාමාන්‍යයෙන් පැය 15මාරක් එක දිගට වැඩ කරලා තියෙනවා කිසිම විවේකයක් නැතුව. විනාඩි 10ක් විතර ගියා කයම කණ්ඩ දවල් උදේ වෙලාවේ. දවල්ට කලත් නැහැ රැට කලත් නැහැ. හරිද? එතකොට මේ ඕක තමයි එතන මගේ දේ ඒක දැන් මගේ වැඩෙත් ඉවර නැහැ මම දැන් රෙකෝඩින් එකක් ගන්නත් තියෙනවා තව. රෙකෝඩින් එකක් ගන්නත් තියෙනවා. එතකොට මේ ඔයාලගේ දවසත් එහෙම ඉවර වෙන්න බෑ. මහන්සි වෙන කාලේ මහන්සි වෙන්න. පස්සේ ඔයා කැමරා ඔළුවේ අත ගහගත්ත හරිද? මේ මහන්සි වෙන කාලේ මහන්සි වෙන්න. මොකද මේ අර ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ සුළු කාලයකදී පමණයි. හරි? හැමදාම ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ එක දිවෙන මහන්සි වෙනවා කියලා. ඒ නිසා මහන්සි වෙන්න තියෙන තව දවස් 40කටත් වඩා අඩු කාලයක් යන්නේ. තව දවස් 30 ගානක්නේ. ඔය 30 ගානේ තමන්ගේ උපරිමය දෙන්න. මොකද ඔය දවස් 30 ගාන ඉවර වෙලා දවසක වාට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාගේ උපරිමය වා මේ ෂයි එකේ දුන්නා. ඔයාගේ උපරිමය කරා. හැම දෙයක්ම ඔයාට කරන්න පුළුවන් දේ කරා. එච්චරයි. ඒතරා සතුටින් එච්චරයි. ඔයාගේ උපරිමය වා කරා. දවසක වාට රිග්‍රෙට් එකක් නැහැ. අර පසුතැවීම කියන එක හාලෙත් එක්ක එන්න වැඩි වෙනවා. අර ඒ ළඟදි ටක් ගාලේ පසුතැවීම අමතක කරන්න මොන හරි දෙයක් කරගත්තා ඒකේ. හිතන්න දැන් ඒ ලෙවල් ඉවරලා රිසල්ට් එක අවුල් වුණා කියලා. ඒ පළවෙනි අවුරුද්ද ඇතුළත මොන හරි පොඩි ෂෝට් කට් එකක් දාලා වගේ හිත රිදීම අමතක කරගන්න පුළුවන්. හැබැයි පසුතැවීම කියන එක එන්න වැඩි වෙනවා. කාලෙත් එක්ක වැඩි වෙනවා. ඔය සමහර වෙන වෙන කෝසස් කරන්න ගිහලා අවුරුදු දෙක තුන ඒ කෝසස් කරලා ආයිත් එනවා. හරි. ඒ හින්දා පසුතැවීම කියන එකට වෙන්න තියන්න එපා. ඔක උපරිමය දෙන්න. ඔයාට මේ පරණ දේවල් අපිට වෙනස් කරන්න බෑනේ. අපිට සිද්ධ වෙන දේවල් අපිට වෙනස් කරන්නත් බෑ. හරිද? ජීවිතය කියන්නේ අපිට සිද්ධ වෙන දේවල් වල එකතුවක් නෙමෙයි. අපි කරන දේවල් වල එකතුවක්. අපිට සිද්ධ වෙන දේවල් වෙනස් කරන්නත් බෑ. අපිට වෙච්ච දේවල් වෙනස් කරන්නත් බෑ. හැබැයි ඉතුරු දවස් 30 ගාන වල වෙනස් කරන්න පුළුවන්. ඒක ඔයා උපරිම ඵලදායී උපරිම කාර්යක්ෂමව අර උපරිම ගැම්මෙන් ආතල්ලගේ ස්ට්‍රෙස් නෙමෙයි සැපේ කියන්නේ නිදහසේ කියන අදහස නෙමෙයි. දැන් මම නිදහසේ වැඩ කරලා නැහැ මම ආතල්ලගේ වැඩ කරලා නැහැ උදේ ඉඳන් මං පට්ටම කියන්නේ ස්ට්‍රෙස් නෙමෙයි පට්ටම වැඩ ගොඩක් තියෙනවා. ඒ විදිහට වැඩ කරන්න මුළු දවස උදේ හැරිච්ච වෙලාවෙ ඉඳන් රෑ නිදින වෙලාව වෙනකම් ඵලදායී වැඩ කරන්න. මහන්සි වෙන්න උපරිමය කරන්න තමන්ගේ උපරිමය කරන්න. හරි? මොකද දවසක වාට මතක හිටින්නේ මේ දවස් විතරයි. අර දවසක වාට සතුරු වෙන්න පුළුවන් වෙන්නේ මේ දවස් විතරයි. සා දවසක ඔයා හින අමාරුවේ වැටිච්ච දවසක් ආවොත් මොකද ජීවිතේ කියන මේ චැලෙන්ජස් ඉවර වෙන්නේ නැහැ. හින අමාරු දවසක් ආවොත් එහෙම ඔයාට මතක් කරන්න පුළුවන් අම්මට ඉතින් මේ කාලේ මම මෙහෙමනේ කරේ දැන් මේ මොනවද මේවා ප්‍රශ්නද කියලා. එහෙම හිතනවා සමහර ලාවට හරිද? ඒ කියන්නේ මට දැන් හිතිලා තියෙන ළඟදී කියන්නේ පහුගිය කාලේ හිතලා තියෙනවා මම ඒ වල කාලා පැය 20ක් විතර වැඩ කරපු දවසක් තිබ්බ දවසකට. ඉතින් එහෙම කරන්න දැන් බැරි වෙන්න බෑනේ කියලා හිතනවා. දැන් බැරි වෙන්න බෑනේ කියලා හිතනවා. ඒ කියන්නේ මාර ගැම්මක් ඒක. මාර කන්ෆිඩන්ස් එකක් හැදෙන්නේ ඒක සාර්ථක ඉරුණාට පස්සේ. විශේෂයෙන්ම අන්තිම මොහොතේ ලොකු වෙනසක් කරොත් ඔයාට ඕනේ ගේම් එකක අන්තිම මොහොත උනත් බහින්න ඔයාට ෂුවර් එකක් තියෙනවා. ඔයා දන්නවා ඔයාට ඒ වගේ වෙලාවක බහැලා වුණත් මේ ගේම් එක ගහන්න පුළුවන්. හරි? ඒ වගේ වෙලාවක බහැලා වුණත් ඔයාට මේ ගේම් එක ගහන්න පුළුවන් කියලා ලොකු ෂුවර් එකක්. මට නම් එහෙම ෂුවර් එකක් තියෙනවා මං ගැන. අර මොකක් හරි වෙලකට මාව දැම්මොත් මං අනිවාර්යෙන් වැඩේ කොට දානවා කියන ෂුවර් එක මලක තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ ඒ විදිහට කරපු වැඩ හින්දා. ඒ නිසා ඔයාටත් හැදෙන්නේ එහෙම විශ්වාසයක් මේ වැඩෙන් පස්සේ. මේ වැඩේ ලේසි තැන් තියෙයි අමාරු තැන් තියෙයි ස්ට්‍රෙස් තියෙන තැන් තියෙයි එපා වෙන තැන් තියෙයි ඔක්කොම අතහැරලා දාලා නිකන් ඉන්න හිතන තැන් තියෙයි ඇඟට උණ වගේ සීන් තියෙයි හිතන්න එපා මැෂින් එකක් වගේ වැඩ කරන්න මේ දවස් ටිකේ ඔයා හැංගීම් දැනීම් නැති යන්ත්‍රයක් පමණයි හරි ඒ හින්දා එහෙම වැඩ කරන්න මේ ටිකේ